හයි ඉතින් මාද කතා කරන්න ඔයාලගේ එක්සෑම් එකේ ප්‍රක්ටිකල් වල තියෙන්න්නන කොලිටී සම්බන්ධයි ඒ කොලිටී සතරේ නම්බ 1 තමයි පිරිසිදු භාවය කියලා කියන්නේ ඉතිවාලගේ ජොබ් එක පිරිසිදු භාවය අඩුම තරමේ 90% දක්වා තියෙන්න්න ඕනේ ඉතිං ඔයාලගේ පුංචි ස්පටර්සේමවාලගේ ජොබ් එක පුරට පැතිරලා තියෙනනගේම ඒවක්කොම ග්‍රයින්ඩ කරලා වය බ්‍රශ් කරලා වාලගේ පිරිසිදු වාලගේ බැල්ඩින් චොබ් එක තියෙන් ඕනේ එක්සමිනස් අඩ දෙක තමයි වාලගේ බැල්ඩින් රන්ස් ඉතිවාලගේ බැල්ඩින් රන්ස් හරි ක්‍රමාණකූලව හරි නිසි උසකින් නිසි පලකින් අනිවාරම තියෙන් ඕනේ ඒවා හරි ක්‍රමවත්ත ඉතින් ඒවා අනිපාරයම චෙක් කරනවා ඉතින් නම්බ 3 තමයි වාලගේ සේෆ්ටි වාල හරියට සේෆ්ටි පැළඳල තින්නේ ඒවගේ මවා සේෆ්ටි කන දන්නවාද සහ වාලා පාසන පොසිෂන් ගැනම හරිට දන්නවාද කියලා එවෙන් උක්කොම මනිනවා ඉතින් ඕ තමයි අනිවාරමක් සැමිනසත් බලන්න ඉතින් මහිතර මේ වීඩියගත්වාට වැදගත් වෙන්න කියලා මේගේ තවත් වැදගත් වීඩියෝස් බාන්නවනගේ අනිවාරම සෝලෝ පැලි සබ්්‍රක් කරන්න යපිලං විඩ ඉක්නටම හම්බෙව